RPK ඔටෝබාන් තියෙන්නේ වල්ගම හේමාලීක ළඟ ගාලු පාර අයිනේ නූපේ ඉඳන් එනකොට වම් අත පැත්තේ තෙන්ට මං ගියේ යාළුවෝ දෙතුන් දෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන්ස් මත. ඉරිදා උදේ 11:00 විතර මං ගිහිල්ලා විස්තර ඇහුවා. ඕනෑ හිටියා දාලා තැන්වල ස්ටිකර්ස් ගහන එක 3D කාපට් සෙට් එක දාගන්න තමයි. මං එකේ කාපට් වලට 23යි 500යි ස්ටිකර්ස් වලට 26000ක් වගේ කිව්වා. දෙකම කරනවා නම් කොහොම 48000කට කරලා දෙන්නම් කිව්වා. ටයිම් එකක් ඇහුවම එළිම ගේන්න කිව්වා වාහනේ. 12:05 වගේ වෙද්දි තමයි වාහනේ අරගෙන ආවේ. වර්කින් ස්ටාෆ් එක 5 දෙනෙක් වගේ ඉන්නවා. වැඩේ පටන් ගන්න දෙන්නෙක් ආවා. වාහනේ අවශ්‍ය තැන් පිරිසිදු කරලා, ටිකස් ගහලා, ඒවා ෆික්ස් කරලා අන්තිමට කාපට්ස් ටික දැම්මේ. මේ ෆොටෝස් වල පේන විදියට ඩෝ එජ් එකේ එතකොට කකුල වදින තැන්, හැන්ඩල් එක අල්ලන තැන, පිටිපස්ස ඩිකි ඒරියා එකේ එහෙම ස්ටිකර්ස් ගැහුවා. Tamanට කැමති තැන් වලට විතරක් ඒව ගහගන්න පුළුවන්. ඩෝ එජ් වල එහෙම කහ පාට වෙන්නේ නැති ස්ටිකර් එකක් ගහන්න කියලා. ඒ වගේම මේකට 1 year warranty දෙනවා කියලා කිව්වා. Tamanට කැමති විදියට අහලා Tamanට කැමති තැන් වල විතරක් ස්ටිකර්ස් ගහගන්න පුළුවන්. කොහොම ඉවර කරන්න පැය 3ක් වගේ තමයි ගියේ. මොකද ඒගොල්ලෝ තව පොඩි වල එන කස්ටමර්ස්ලා එක කතා කරලා ඒ වගේ වැඩ කරලා බැලන්ස් කරලා තමයි වැඩ ටික කරලා දෙන්නේ. වාහන වලට අවශ්‍ය දේවල් ඩෝ වයිසර්ස්, Android players වගේ දේවල් තියෙනවා. ඩෝ වයිසර්ස් ටිකට 12000කට ගහලා දෙන්නම් කියලා කිව්වා. වැඩේ ලස්සනට කරලා දුන්නා. උලක් නැතුව. හරියටම මට කියන්න බෑ. මොකද කල් ගියාට පස්සේ තමයි හරියටම කියන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් අය රෙකමෙන්ඩ් කරනවා මෙතන ප්‍රයිස් එක සහ සේවාව හොඳට. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මාතර ඉන්න කෙනෙක් නම් තැන් වලින් අහලා ගණන් බලලා වැඩි ක්වොලිටි එක බලලා සේවාව ලබා ගන්න. ඇත්තටම මම මේක තැන කම්පෙයාර් කරන්න හරියටම දන්නේ නැහැ. ස්ටිකර්ස් ගහලා නැති නිසා. මාතරවට මේ වගේ තැන් දන්නවනම් රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැනක් තියෙනම් කමෙන්ට් කරගෙන යන්න.